මණ්ඩලය සහ එවැගේම එක්සත් සුබ සාධක සංගමය එකට එකතු වෙලා වර්ෂයක් පාසා සිදු කරනු ලබන උතුම් වූ පින්කම් මාලාවක 2025 වර්ෂය ඉක්ුත් වන්නට මත්තෙන් ඊයේ සන්ධ්‍යා යාමේදී මේ උතුම් බුද්ධ මන්දිරය අභියස සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් දේශනා කරමින් අද දිනට පහන් වෙන විට ඒ දේශනාව අවසන් කරලා මේ මොහොත වෙද්දී වෙනදා සුපුරුදු ආකාරයට පවත්වනු ලබන උතුම් වූ රංගන දෙවි හාමුදුරුවන් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා කෙරමින් පවත්වන මහා රංගන දේව දානය දැන් සූදානම් කොට තිබෙන වෙලාව. අපි සියලු දෙනාම මේ පිළිබඳව තියෙන අමිල විශ්වාසයක්, ඒ විශ්වාසය හදවත්වල තබාගෙන ශක්ති ප්‍රජා මණ්ඩලය සමග එක්සත් සුබ සාධක සංගමය කියලා නම් දෙක යොදාගෙන සීමිත පිරිසක් මහන්සි වෙලා කරන වැඩක් බවට දැන් මේ වෙනකොට මේ කටයුත්තපත් වෙලා තියෙනවා. ඉතින් මේ කොහොම වුණත් මේ වැඩේ කරන එක තමයි බොහොම වටින්නේ. හැබැයි ඒ කරන කටයුත්තට ගමේ මිනිස් 170කට අධික ප්‍රමාණයක් ගම්වාසීන් විදියට ජීවත් වෙන මේ ගම මේ කටයුත්තෙන් ඈත් වෙන්න හොඳ නෑ කියන එක තමයි අපි ඊයේ රෑ ඔබට කරුණාවෙන් සිහිපත් කළේ. කොහොම වුණත් මේ කටයුත්ත මේ විදියට සිදු වෙනකොට ගම්වාසී සියලු දෙනාම වෙනුවෙන් මුළු ගමේ හැම නිවසක් ගානෙම ආශිර්වාද කරන බලාපොරොත්තුව ප්‍රාර්ථනාව හදවත්වල තබාගෙනයි මේ මහා පින්කම සංවිධානය. ඒ නිසා අපි සියලු දෙනාම ඒ යහපත් අරමුණු හදවතේ තබාගෙන දැන් රන්වල දෙවි හාමුදුරුවෝ වෙනුවෙන් පිළියෙල කළ උතුම් වූ මහා දාන වස්තුව අග්‍රභාගය ඊටාම ගෞරවයෙන් පූජාසනය තුල කැවිලි පුද පූජා මාලාවන් සහිතව තැන්පත් කරලා එයින් අනුතුරුව මේ සූදානම වන්දනාවන් සිද්ධ කරමින් දානය දේව දානය විදියට කැප කරන්නේ. නියමිත කාල වේලාවෙදී දහවල් බුද්ධ පූජාව තබා පූජා කරන්නට යෙදුණා. ඒ නිසා දැන් අපි බුද්ධ වන්දනාව පමණක් සිද්ධ කරමින් ඒ උතුම් දේව දානය කැප කිරීම සිද්ධ කරන්නට බලාපොරොත්තු